ලුණු ගෙඩිය සුවඳ එන්නේ නිකන් ලේ සුවඳ වගේ නේද එන්නේ. දැන් අද උනායි ගයිස් කොහමද මේ අද නම් මේ සුදු ලුණු ගෙඩියක් ගෙනාවේ. මේකට හැමෝම දැන් සුදු ලුණු කියලා කියනවානේ. අද බලමු අපි මේකට සුදු ලුණු කියන්නේ ඇයි කියලා. හැමදාම කොස්සේ දකිනවා කෑම වලට ගන්නවා. හැබැයි ඉතින් මේක නිකන් හිතලා නැහැ නේද සුදු ලුණු කියන්නේ ඇයි කියලා. මේ ඉතින් අපි ටිකක් වෙනස්ම කතාවක් තියෙන්නේ. අපි අද අහලා බලමු. ඔන්න එහෙනම් කතාව. ඔන්න දැන් ඉස්සර හිටියලු සහෝදරයෝ දෙන්නේ. ඉතින් මේ සහෝදරයෝ දෙන්න හරිම දෙන්නට දෙන්න එකමුතුයි. ඉතින් දැන් දෙන්නට එදාට දර ඕන වෙලා තියෙනවා. දර ඕන වෙලා තිබ්බට පස්සේ අයියා කියලා තියෙනවා මල්ලිට මම දර කඩාගෙන ඉන්නම් ඔයා ගෙදරටලා ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔහොම අයියා දර කඩන්න ගිහිල්ලා තියෙනවා කැලේට. ඊට පස්සේ දැන් ගොඩාක් වෙලා ගියනකම්ම අයියා ආවේ නැල්ලු. ඊට පස්සේ මල්ලු බැලුවල දැන් අයියා මෙච්චර ගිහිල්ලා තියෙනවා තාම ආවේ නෑ මේ මොකද කියලා. ඊට පස්සේ මල්ලිත් කොහොම හරි මේ අයියා හොයන්න කැලේට ගිහිල්ලා තියෙනවා. කැලේට ගියාට පස්සේ මේ මල්ලි එකපාරටම දැකලා තියෙනවා අයියා වැටිලා ඉන්නවා. කැලේ දර ගොඩක් එක්ක අයියා වැටලා ඉන්නවා. ඊට පස්සේ අම්මට සිරි අයියා මේ මල්ලි බැලුවලු මේ මොකද කියලා කෑ ගහගෙන ගියාලු එතන. ගියාට පස්සේ බැරින්නම් අයියට නායෙක් ගහලා. ඉතින් නායෙක් ගහුවට පස්සේ මල්ලිට දැන් ඉන්ඩම් බැරි වුණාලු. ඉන්න බැරි වුණාට පස්සේ මල්ලිට පට්ට දුකයිලු. ඊට පස්සේ දැන් මල්ලිට පට්ට දුකයිලු. ඊට පස්සේ දැන් අයියාගේ ලේ වැක්කරනවලු. ඊට පස්සේ දැන් මල්ලිට කෑග ගහ අඬනවලු. කෑග ගහ අඬනකොට අයියා බදාගෙන අඬනවලු දැන්. අයියා බදාගෙන අඬනකොට මල්ලිගේ ඇහෙන් මේ කඳුළු එනවලු. ඒ කඳුළුයි අයියාගේ මේ තුවාලේ උන ලේයි එකතු වෙලා සුදු ලුණු ගෙඩිය මේ එකතු වෙලා තමයි මේ සුදු ලුණු ගහ හැදුනා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇති මේ දැන් ගෙදර උයනකොට උනත් බලන්න මේ සුදු ලුණු ගෙඩිය සුවඳ එන්නේ නිකන් ලේ සුවඳ වගේ නේද එන්නේ. දැන් අද උනත් දැන් උනත් මේ සුදු ලුණු ගෙඩියක් කපලා බලන්න. කපලා අනිවාර්යෙන් මේ සුද්ධ කරලා බලන්න. මෙහෙම සුවඳ බලන්න අනිවාර්යෙන් මේ ටිකක් ලේ සුවඳක් තමයි එන්නේ. නෝ ඒ වගේ ඉතින් සුදු ලුණු හැදුන මේ ජනප්‍රවාදයේ කතාවක් තමයි මේක. හැබැයි ඉතින් ඇත්තද නැත්තද දන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් ඉතින් කියනවා ඉතින් මිනිස්සු කියනවා ඉතින් අපිත් කියනවා. ඉතින් ප්‍රවාදයේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ දැනගන්න ඕන නම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ ඊළඟට ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. පොඩි හරි මේක ඇත්තටම දැනුමකුත් නෙවෙයි නිකන් මට තේරෙන්නේ නැහැ මේක නිකන් ආතල්ලයට කරපු වැඩ. හැබැයි ඉතින් පොඩි හරි දෙයක් ඔලුවට වැටුණා නම් ඒක හොඳයි කියලා මට හිතෙනවා. ඒකයි මම මේ කතාව කිව්වේ. ඉතින් එහෙනම් හැමදාම කන්න සුදු ලුණු